මේ ඩිස් එකෙන් නම නම් අපිට දන්නේ නැහැ. ඒ වුණාට මේ ඩිස් එක අපි කාලා තියෙනවා රසට තිබ්බා. මේ ඩිස් එක කොහොමද හදන්නේ කියලා අපි try කරලා අද බලමු. අපි දැන් තාච්චිය තිබ්බා. ලිප පත්තු කරලා ඔයිල් ටිකක් දා ගන්නවා. පොල් තෙල් අපි චුට්ටක් ඒකට දා ගන්නවා. ඊට පස්සේ අපි සුදු ලුණු එකතු කර ගන්නවා. ඒකට චුට්ටක් ඇදි දාගෙන සුදු ලුණු එකතු කරගත්තා. ඊට පස්සේ අපි අවුමිරිස් ඒකට එකතු කරලා චුට්ටක් ඇලි දාලා තියෙනවා. සුදු ලුණු චුට්ටක් බ්‍රවුන් පාට වෙන්න ඕනේ. ගෝල් කලර් එකකට වගේ සෙකමන් අපි අවුමිරිස් දාලා ඇලි දාලා චුට්ටක් තිබ්බා ලිපට. ඊට පස්සේ අපි ඒකට ලුණු කුඩු චුට්ටක් දා ගන්නවා. ලුණු කුඩු අපි චුට්ටක් ඒකට දා ගන්නවා. ඊට පස්සේ අපි වතුර චුට්ටක් වැඩියෙන් නැතුව වතුර චුට්ටක් ඒකට දාලා හැඳි ගාලා රස්නේ වෙන්න අපි තියනවා. හරි. අපි ඊට පස්සේ ඒක දාලා චීස් ටික ඒකට එකතු කරලා හොඳට කඩලා ඇලි ගා ගන්න ඕනේ. එතකොට තමයි අර බටර් එක වගේ එන්න අපි හැඳි ඔක්කොම ගාලා ඔන්න බලන්න මේ විදියට හැඳි ගාලා තියාගමු. අපි පුළුවන් නම් රස්නේ චුට්ටක් අඩු කරගන්න ඕනේ. මේ වෙලාව වෙනකොට රස්නේ චුට්ටක් අඩු කරලා හැඳි ගා ගන්න. ඊට පස්සේ අපි තව වතුර ටිකක් ඒකට ඇඩ් කරගන්න ඕනේ. හරි. ඒකට වතුර ටිකක් ඇඩ් කරගන්න ඕනේ. ඊට පස්සේ හැඳි ගාලා ලිප චුට්ටක් වැඩි තියාගත්තට කමන්නේ. ඊට පස්සේ බඩු ෆිනිස් අපේ ඩිස් එක ඉවරයි. හරි. try කරලා බලන්න. මේ ඩිස් එක දැන් හුණුනුයි ලෑස්ති. මේ වගේ ඕගොල්ලන් හදලා කාලා බලලා අපිට රස කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න. අමතක නැතුව මගේ YouTube channel එක subscribe කරලා share කරන්න.